බැලුවොත් ඇත්තටම තියෙනවද මොකක් හරි এডুকেෂන් එකක් that works. ඒ කියන්නේ දැන් වැඩ කරන මොකක් හරි এডুকেෂන් එකක් තියෙනවද? ඒක වෙන්නේ මට හිතෙන්නේ এডুকেෂන් එකක් කියනකොට এডুকেෂන් එක හැමෝටම හරියන්නේ නැහැ. කියන්නේ එක ක්‍රමයක් එක්කෙනෙක්ට හරියන්නේ නැහැ, තව එකක් තව කෙනෙකුට හරියන්නේ නැහැ. එතකොට ඒ ඩයිවර්සිටි එක ගත්තට පස්සේ මට හිතෙන්නේ এডুকেෂන් එකක් ඇත්තට මෙන්න මේකයි හරි එක කියලා එකක් නැහැ. From my opinion, right? එතකොට ඔයාලා හිතලා බලන්න, ඔයාලත් එක ක්වෙස්චන් කරලා බලන්න, ඔයාලා මොකද හිතන්නේ කියලා. මොකද තව එක්කෙනෙක් ඉගෙන ගන්න විදිහකට අනිත් එක්කෙනෙකුට ඉගෙන ගන්න බෑ. මොකද මම ගත්තොත් එහෙම මම ඇත්තටම සෑහෙන අඩුවෙන් ඉස්කෝලේදී perform කරපු එක්කෙනෙක්. right? දැන් ගෙවල වලින් කියනවා ඉගෙන ගනින් grades ගන්න මෙහෙම කියලා කියනවා. ඒ වුණාට එතකොට මම ඔයගොල්ලන්ට කිය ඔයගොල්ලෝ හිතලා බලන්න ඇත්තටම ඒ කියන්නේ දැන් මම උනත් පොඩි කාලේ දැන් ඉගෙන ගන්න යනකොට දැන් එහෙම හරි ක්‍රමයක් කියලා නෑ. දැන් අනිත් කට්ටිය ඉගෙන ගන්නවා. දැන් ඒගොල්ලන්ගෙන් මම අහනවා ඉස්සරේ කියන්නේ අඩුම බැරිම තැන අන්තිමේදී ඇහුවා මේ උඹලා කොහොමද පාඩම් කරන්නේ? උඹලා කොහොමද මෙහෙම වැඩ කරන්නේ? උඹලා කොහොමද ග්‍රේඩ්ස් ගන්න කියලා අහනකොට දැන් උන් කියනවා දැන් මෙහෙමයි කියලා. හැබැයි ඒ කියන ක්‍රමේ මට කරගන්න බෑ. ඒක සෙට් වෙන්නේ නැහැ. එතකොට මම බැලුවා මගේම ක්‍රමයක් ඉනෝවේට් කරගන්න. කොහොමද මට මේක කරන්න පුළුවන්? මට තේරෙන විදිය මොකද්ද? මොකද I am a slow learner. මම සෑහෙන slow learn කරන්නේ. but මට හිතෙනවා මම slow learn කරාට මම ටිකක් ඉස්සරහට යනකොට පොඩ්ඩක් ඒක අනික් කට්ටියට වඩා සමහර වෙලාවට හොඳට කරන්න පුළුවන් වෙනවා මම slow වුණාට. ඉතින් මුල් කාලේදී එහෙම grades අඩුවෙන් තිබ්බා, අන්තිම හරිය තිබ්බේ. මට කතා කරගන්න ලොකුවට මේකක් නැහැ, කතා කරන්න බෑ. I felt like I was a loser, right? ඇත්තටම කිව්වොත් ඔය grade 8 10 ඔය වගේ වෙන කාලෙම ඇත්තටම ඔය වගේ තමයි තිබ්බේ. ඉතින් ඒකෙදි මමම ඊට පස්සේ බැලුවා right. මම කොහොමද දේවල් ඇනලයිස් කරන්නේ, මම කොහොමද දේවල් ඉගෙන ගන්න, මම මේ විදිහට notes දා ගන්නවා, මම ඊට පස්සේ ඒක question කරනවා, මම ඒක story එකක් විදිහට මතක තියා ගන්නවා. I tried different methods, right? එතකොට මේ විදිහට methods try කරලා මම පොඩ්ඩක් ඉගෙන ගන්න මට පොඩ්ඩක් ක්‍රමයක් අහු වුණා. ඒ ක්‍රමෙන් තමයි ඊට පස්සේ මම යන්න පටන් අරගෙන ගියේ. ඉතින් that worked, right? then මට ඉස්සරම ඇත්තම කිව්වොත් අර කිව්වාගේ මුකුත් කරගන්න බෑ. ඊපස්සේ grades වත් එහෙම තිබ්බෙත් නෑ. එතකොට ගෙදරිනුත් අර අතහැරලා දාලා තිබ්බේ අදා මොනවද මේ කැම්පස් එකත් ඇයිද කියලා. but කොහොම හරි අන්තිමේදී පෙරදින යුනිවර්සිටි එකේ ඉංජිනේරින් ෆැකල්ටි එකට යා ගන්න පුළුවන් වුණා. ඒකෙදි හේතු වුණේ ඒ සබ්ජෙක්ට් එකටත් මම ටිකක් කැමති වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මුල් කාලෙදී තිබ්බ එක grade 10 වෙනකන් තිබ්බ normal ඒවා ගත්තොත් එහෙම ඒවට වැඩිය පොඩ්ඩක් සෙට් වුණේ නැහැ. but after grade 10 the O level පටන් ගන්නවා. එතකොට පොඩ්ඩක් අලුතෙන්ම පටන් ගන්නවා, subjects වෙනස් වෙනවා. then මට පොඩ්ඩක් තේරුණා නිකන් මට පොඩ්ඩක් ඒක අල්ල ගන්න පුළුවන්. මම නිකන් චුට්ටක් ඒකට කැමතියි වගේ I am that passionate වගේ කියලා හිතුණා. but එතකොට එහෙම ගිහිල්ලා තමයි ටික ටික කොහොම කියලා ගියේ. right? what I am saying is අර හැමෝම කියන normal ක්‍රමයට මට වැඩේ කරගන්න බැරි වුණා. එතකොට මම මගේ ඕන් ක්‍රමයක් හදාගත්තා. එතකොට දැන් රැම්ස්ටඩියස් කියලා කියනකොට ගොඩක් අය ඊට පස්සේ දැන් අපි এডুকেෂන් කියන සයිඩ් එකෙන් ගොඩක් අය අපිව දන්නවා. ටිකක් ගොඩක් අය සාමාන්‍යයෙන් ස්පෙෂලි මොන හරි එකක් තියෙනවා මගේ යුනික්නස් එකක් මම හිතන්නේ මේ වොයිස් එකේ මොකක් හරි එකක් තියෙනවා කියලා මම දන්නේ ඒක එහෙම ඇහිලා පුරුදු වෙලාද කියලා කොහොම හරි I started a YouTube channel. Like in 2017 වල YouTube channel එක පටන් ගත්තා not on game development animation VFX. when I was in university CAD ඒ වගේ දේවල් ටිකක් තිබ්බා. එතකොට then මම දැන් CAD කියන එක දැන් මට බෑ. දැන් ඒකට ගියපොම ඒක මට බෑ. අර හැම වෙලාවෙම මට මොකක් හරි එකක් පටන් ගන්න කිව්ව ගමන් අනිත් කට්ටියත් එක්ක මට ඒක බැරි වෙනවා. එතකොට මම මේකට දැන් ක්‍රමයක් හොයාගෙන ඊට පස්සේ මට ඒක චුට්ට තේරෙනකොට I started explaining it, sharing it with others by creating a YouTube channel. Monetization ඒ වගේ මේවා ගැන මුකුත් දැනන් හිටියේ නෑ. Then I started a YouTube channel and I shared my experience how to do this. ඒ කියන්නේ ඒකෙදි මම ගොඩක් explain කරන්න ගත්තා. ඒ කියන්නේ හැම tool එකම පොඩි කෑල්ලේ ඉඳලා මම explain කරන්න පටන් ගත්තා. එතකොට ඒ explain කරේ මොකද ඒ මම ඔළුවට දාගත්ත දේවල් ටික තමයි මම explain කරන්න පටන් ගත්තා. Then came the good feedback. Feedback හොඳට ආව ටිකක්.
රයිට් ඔයා හොඳට එක්ස්ප්ලේන් කරනවා ඔයා සමහර ගොඩක් අනිත් ටියුටෝරියල් වල කරන්නේ නැති කෑලි කරනවා එහෙමම කියලා චුට්ට කට්ටිය පොඩ්ඩක් ඒකට මෙයා වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මටත් පොඩ්ඩක් ආස හිතුණා රයිට් කට්ටියත් කැමතියි මමත් එතකොට ඉගෙන ගන්නවා. මමත් ඉගෙනගෙන මේගොල්ලන්ට මොන හරි වීඩියෝස් ටිකක් දාන්න ඕනේ කියලා හැමෝම දාගෙන ගියා. ඊට පස්සේ තමයි 2015 වලදී වගේ I met someone who loves gaming and who does level designing using Unreal Engine, and then he asked to collaborate with him to make a game. Then hari mama ඊට පස්සේ බැලුවා right game development. Okay, games හදන එක පොඩ්ඩක් මේකක් තියෙනවා. මම 3D හදා හිටියා මොකද I wanted to be a car designer, vehicle designer, but games හදන්න පටන් ගත්තට පස්සේ මට නැතුනේ ඒකේ පොඩි ආතල්ලක් තියෙනවා අරකට වඩා කියලා. right then මම ඒ පැත්තට ස්විච් වෙලා ඊට පස්සේ ගේම් පැත්ත පටන් ගත්තා. ඊට පස්සේ දැන් මේකත් දැන් මම ඉගෙන ගන්න එපා. 3D කරන්න ඕනේ. ඒ වගේ දේවල් මම ඉගෙන ගන්න ඕනේ. එතකොට then I started making tutorials for them as well. Right? Then I got into the game development and stuff. ඉතින් ওই විදියට ඇවිල්ලා ඊට පස්සේ අපිට ඒ දවස්වල ඕන වුණා 2017 වගේ වෙද්දී we wanted to join a video game company and do a job, and job back විදියට ඒක join වෙලා ඊට පස්සේ කොහේ හරි work කරන්න ඕන වුණා, but ඒකට ස්ටුඩියෝස් ලංකාවේ තිබ්බේ නැහැ. right? එතකොට දැන් අපිට ගේම්ස් හදන්න විදිය, ඒ කියන්නේ එහෙම අර අපිට ලොකුවට එහෙම ෆන්ඩ්ස් කියලා දෙයක් තිබ්බෙත් නැහැ. then අපිට ජොබ් එකකට ජොයින් වෙන්න කියලා දෙයක් ලොකුවට තිබ්බෙත් නැහැ. එතකොට කොහොම හරි මම ඉන්ටර්න්ෂිප් එකකට ගියා Vega Innovation එකේ CodeGen එකේ. then I saw how CodeGen invested on new ideas. then I pitched my our video game that I have created a prototype with my friend. මේක මම පිච් කරාට පස්සේ then CodeGen agreed to fund a little bit and see where this is going. ඊට පස්සේ අපි 2018 වල අපේ first game එක start කරා. එතකොට we didn't want our own company, but තියෙන situation එකත් එක්ක අපි මේ පැත්තට යවුණා. right? project එකක් කරා. then ඊට පස්සේ අපි 2018 වල මල්ටිප්ලේයර් ගේම් එකක් ක්‍රියේට් කරා. ඊට පස්සේ එක්ස්ට්‍රැක්ෂන් වැලි කියලා සමහරට ඔයගොල්ලෝ අහලා ඇති. then ඒක ස්ටීම් එකට මම හිතන්නේ අපි මම දන්න තරමේ ලංකාවෙන් ෆස්ට් ටයිම් මේක තමයි වැටුනේ ස්ටීම් එකට. then it was the first multiplayer game as well in Sri Lanka. before then we had Kanchayuda from Arimac. so ඒගොල්ලෝ නිකන් පොඩ්ඩක් අර legends ලා වගේ කාලේදී ඇයි අර ඒගොල්ලෝ ඒ කියන්නේ අපි කලින් ඉඳලා හිටියා they release their game somehow. එතකොට next one was ours. right? එතකොට ඒක කරා. ඊට පස්සේ කම්පැනි එකක් බිල්ඩ් වුණා. එතකොට දැන් මේ හැම වෙලාවෙදිම මට ඕන වුණේ නැහැ අපේ මේ යන ජර්නි එක කාත් එක්කවත් අර ෂෙයා නොකර යන්න. මට ඕනුනේ හැම වෙලාවෙම මේක ෂෙයා කරන්න අනිත් අයට. then we started doing some online sessions. I joined workshops and stuff. ඉතින් මම මෙහෙම ගිහලා ඉතින් පොඩ්ඩක් ඉතින් ඔක ෂෙයා කරගෙන යනවා. එතකොට දැන් education කියන එක නම් මම ඇත්තටම දන්නේ නැහැ. කියන අර කිව්වා වගේ we don't have any school, we don't have any certificate courses ඒවා මේ මොකුත් නැහැ. we just shared our experience, that's all. right? කොහොම හරි ඒක මම හිතන්නේ ගොඩක් අයට ගේම්ස් වලට පැෂනේට් කට්ටියට සහ අපි ෂෙයා කරපු එක්ස්පීරියන්ස් එක ඕන වුණ කට්ටියට ඒක සමහර කට්ටියකට ඒක සෙට් වුණා. still there are some that blames our tutorials and stuff, right? එහෙම තියෙනවා. ඉතින් ඒ විදිහට අපි දැනටත් අපේ 10 members ඉන්න ස්ටුඩියෝ එකක් තියෙන්නේ. අපේ තාම චූටි. අපි තාම පළවෙනි ගේම් එක හැදුවා කියලා අපි කියන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම කියන්න බෑ ඇත්තම කිව්වොත්. මොකද අපි තාම අපේ first completed අපිට නිකන් අර හිතට දැනෙන විදිහට අර ගේම් එකක් හැදුවා කියලා නිකන් අර ලැජ්ජාවක් නැතුව කියන්න පුළුවන් සයිස් එකකට ගේම් එකක් තාම හදලා නැහැ. we know ඒ කියන්නේ සෑහෙන අඩුපාඩු තියෙනවා අපි කරපු ගේම්ස් වල. anyhow I'll show you a video that summarizes our work from 2018 to 2023. right? Hi, are you?
going on? Yeah. Thank you very much. ඉතින් අපි කීප දෙනෙක් 10කටත් වඩා අඩු ටීම් එකකින් ලංකාවේ පොඩ්ඩක් අර පිස්සුව තියෙන නිසා මම හිතන්නේ ඉස්සෙල්ලා ෆොක්ස්ටේල් එකෙත් ජෝන් කිව්වා be an idiot කියලා මම හිතන්නේ ඒකෙත් හොඳම එකකින් එකක් තමයි මම. right. ඉතින් අපිට දැන් ඒ කියන්නේ මේක වුණත් කරනකොට ගොඩක් වෙලාවට ගේම් ඉන්ඩස්ට්‍රි එක ගැන දන්න කට්ටිය ඊට පස්සේ ගේම්ස් ගැන දන්න කට්ටිය ඒ ගොඩක් අය ඊට පස්සේ අපිට කිව්වේ ගොඩක් වෙලාවට කියන්නේ ඒක ගැන තෝත්ස් දෙනකොට පුළුවන් තරම් පොඩියට දේවල් කරන්න පොඩියට ස්ටාර්ට් කරන්න බට් මම දන්නේ මොකක් හරි අර අපිත් try කරා හරිද ඒ කියන්නේ අපිත් try කරනවා පොඩියට පටන් ගන්න ඕනේ කියලා ඒනට පොඩියට පටන් ගන්නම බෑ මේක ලොකු කරගන්නම හිතනවා කොහෙන් ගියා එහෙම පොඩි සෑහෙන අවුලක් තියෙනවා එතකොට ඒක අර බැලන්ස් කර කර සර්වයිව් වෙලා තමයි අතර මේ වෙලාවේ වුණා තියෙන්නේ රයිට් ඒක තමයි ඇත්ත කතාව ඉතින් කොහොම හරි අපිට පොඩි ඌමනාවක් තියෙනවා අර කිව්වා වගේ ග්ලෝබලි ටිකක් ලොකු වගේ පේන ට්‍රිපල් ඒ වගේ පේන ට්‍රිපල් ඒ කරන්න පුළුවන් ඉද්ද නැහැ බට් ට්‍රිපල් ඒ වගේ පේන ගේම් එකක් කොහොම හරි හදාගන්න පොඩක් අපිට ආස වෙන ඉතින් මොකද අපි ගොඩක් ඔඩියන්ස් එක ගැන හිතනකට වඩා අර නිකන් අපේ තියෙන අර නිකන් පොඩි ආසාවක් නිකන් ඉෂ්ට කරගන්න නටනවා වගේ පොඩි කතන්දරයක් තියෙනවා රයිට් කොහොම හරි එහෙම ඉතින් ඒක ඩ්‍රීම් එකක්. එතකොට මේ ඩ්‍රීම් එකක් පස්සේ යන එක තමයි අපි අතර මේ වෙලාවේදී කරන්නේ. එතකොට අපි කතා කරනකොට අපි এডুকেෂන් එකේදීත් මම ගොඩක් වෙලාවට අපේ ක්ලාසස් වලදී එහෙම සමහර වෙලාවට ඒ කියන්නේ දැන් අපි ඔන්ලයින් ක්ලාසස් එහෙම අපි කරනවා. එහෙම කරනකොට සමහර කට්ටිය ගත්ත ගමන් අහන්නේ එතකොට මේකෙන් සල්ලි හොයන්නේ කොහමද? එතකොට මේකේ සර්ටිෆිකේට් කෝස් එකක් දෙනවද? දැන් මම ඒගොල්ලන්ට ඇත්තටම කියන අපේ එකට එන්න එපා. මොකද අර මේක ගැලපෙන්නේ නැහැ මේකට කියලා. මොකද අර කියන්නේ අපි කවදාකවත් සර්ටිෆිකේට්ස් දීලා නැහැ. එතකොට එහෙම සර්ටිෆිකේට් එකක් දීලත් නැහැ. ඊට පස්සේ අපි මේක කියන්නෙත් නැහැ. කියන්නේ අපි try කරන්නෙත් නැහැ. අපිට සමහර වෙලාවට කතා කරා අපිට අර ගවර්න්මන්ට් එකකින් එහෙම මොන හරි අර
එක ලෙවල්ස් තියෙනවා නේ වගේ දාලා ඔයගොල්ලන්ගේ මේක කරිකියුලම් එක හදලා හැම දෙන්නම් කියලා බට් අපිට ඕන උනේ නැහැ මොකද අපිත් ඉගෙන ගත්තේ කොහොම ගොඩක් සිම්පල් විදිහට මොකද ඇත්තම කිව්වොත් මට උනත් දැන් ඔය Udemy වගේ දැන් සාමාන්‍යයෙන් තියෙනවනේ කෝසස් තියෙන වෙබ්සයිට්ස් වගේ දේවල්. එතකොට ඒවා වුණත් ගත්තම මට නිකන් එච්චර සෙට් නෑ. ඒ කියන්නේ ඒ වගේ ඒවා ඉගෙන ගන්න. ඊට වඩා මම කැමතියි අර YouTube එකේ ගිහිල්ලා තැන තැනම කොහෙන් හරි වීඩියෝ හොයාගෙන assemble them like a puzzle. ඒ කියන්නේ අර නිකන් අපි එකෙන් ගන්න knowledge එක තැනකට අරගෙන මොන හරි කරගෙන අපේ තියෙන දෙයක් හදාගන්න. right? එතකොට ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම කරගෙන යන්නේ. ඉතින් ඕක ෂෙයා කරගන්න. ඔහොම තමයි කතන්නේ. ඊට පස්සේ right අපි එතනට නෑ මම නිකන් පොඩි දෙයක් ටිකක් කිව්වේ. එහෙම තමයි මම ඉතින් වැඩ කරගෙන යන්නේ. එහෙම ඉතින් ලොකු දෙයක් නෑ මගේ. right ඉතින් කරගෙන යනවා වැඩ ටිකක් ඒක ඉතින් ෂෙයා කරගන්නවා. ඒ අරින් ඉතින් තාම සක්සස් වෙලා නැහැ. සක්සස් වෙන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. ලක් එක තියෙන්නත් ඕනේ. ලක් එක නැති වුණොත් ඒත් ඉතින් කේස්. right anyway මම ඔයගොල්ලන්ගෙන් question එකක් අහන්න. මට පුළුවන් නම් කට්ටිය පොඩ්ඩක් උත්තරයක් දෙන්න. ඕගොල්ලොන්ගේ කවුරු හරි මට කියන්න පුළුවන්ද මොකක් හරි ඔයා කැමතිම ගේම් එකේ නමයි and why do you like it? ඔයා කැමති ඇයි ඒකට? What's the memorable moment that you had in that game? Yeah. Can someone? Yeah. This is one of those games I played quite some time ago called Paranomicide. And there's a very particular puzzle where you are faced with this curse user who, if you hear their spirit call your name and singing, you die. So the solution to this puzzle, after getting to this position multiple times over and over again, I remembered something the narrator mentioned at the very start of the game. You should go and turn down the voice acting in the settings menu if you don't like it. And then it clicked. The way to solve this puzzle is to go and turn off the voice acting. And the moment you did, the guy would be like, you can't hear my spirit? What? And then we turn around and kill him and continue the game. But it's that moment where I realized, this medium of gaming is, like, you can't get this experience anywhere. And I think that is what makes that particular game one of my absolute favorite visual novels ever made. So the game that my favorite game is Bloodborne, and it's my first ever experience to Souls-like games. So the whole experience itself is like literally unfair to the player. The game makes me rage quit like every single day. It's like a love-hate relationship. But the experience that after like playing story games and even shooting games, the realization that you can still give like a good story or like I guess low in this game mostly, just straight low on item descriptions, but like giving it in a way that not balanced but still enjoyable. Like gameplay is frustrating, visuals are good, rather than making it a balance. It was surprising that they managed to like make it like memorable and enjoyable, even though it's not balanced out in any way. So yeah, Bloodborne and the Souls-like. Thank you for sharing. Thank you. Anyone else? Anyone? Nanda? Yeah. For me, my favorite was like, do you guys remember GTA 2, 1 and 2? Full 2D. You can see from the top and you can like kill guys. So GTA 3 and Vice City came around where it became 3D, right? Oh my god. They're just like, I don't know. It just made me feel, oh my god, now I have another axis of freedom. And it just like opened my mind on like how, okay, maybe it's just because like it went from 2D to 3D, like the transformation of like how much more experience that you can get. And the other thing is the cheats. Like
typing something out and like maybe like in GTA 4 you type in Big Bang and you see all the cars explode. You type in Nutter Tools and you get like a bunch of guns. Like that also, like for me, gaming is another way to experience freedom. Like getting to do whatever you want, getting into a car and then driving around, getting into like a mission and then doing it how you want to do it. So for me, what a game is a way to experience freedom. Yeah. That is the first question that we ask from කියන්නේ දැන් අපි දැන් අලුතෙන් කවුරු හරි මෙම්බර් කෙනෙක් හරි ස්ටුඩියෝ එකට කවුරු හරි ගත්තට පස්සේ that is the question that we ask. ගොඩක් වෙලාවට ඉන්ටර්විව් වලදීත් සමහරට ඒ කියන්නේ අපි කට්ටියව ගන්නකොට මුල් කාලේදී ගත්ත ගමන් අර මොකද්ද ඊට පස්සේ ඒක ගැන මොන හරි කියන්න කියලා ගත්තට පස්සේ ඒගොල්ලෝ නිකන් මුලින්ම එන්නේ නිකන් නෑ කරපු වැඩ ටික බලන්න වගේ. බට් අර වගේ දෙයක් කිව්වට පස්සේ ඒගොල්ලෝ පොඩ්ඩක් කියලා ඊට පස්සේ ඔන්න දැන් ඒ වෙලාවේ කල්පනා කරලා සමහර කට්ටියට no clue. එක්කෝ ගේම්ස් ප්ලේ කරලා නැහැ, එක්කෝ ගේම් එක ප්ලේ කරලා තියෙනවා මට මතක නැහැ හැම මෙමරබල් මොමන්ට් එකක් no I don't have any. So එහෙම තියෙනවා. සමහර කට්ටිය පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඊට පස්සේ පැයක් විතර ඕක අහන්න එනවා. මෙයා කියවගෙන යනවා. මොකද now you are becoming a storyteller. Right. ඔයා ස්ටෝරි එකක් ඔයා ෂෙයා කරගන්න try කරනවා. ඔයාගේ මෙමරි එක. දැන් තව කවුරුත් මෙතන ප්ලේ කරලා නැහැ. that the game you were referring to I didn't play that. එතකොට දැන් ඔයා කියන එක අහනකොට right මම listener කෙනෙක් වෙනවා. ඔයාගේ experience එක share කරනවා. now I'm starting to imagine it. එතකොට ඒ ස්ටෝරි ටෙලිං කියන පාර්ට් එක හැමෝගෙම තියෙන්න ඕනේ. මට හිතෙන්නේ අපේ ටීම් එකේදී අපි සෑහෙන බලනවා ඔයා මොන හරි කතාවක් කියන්න try කරනවාද. මොකද ඔයා ඊට පස්සේ 3D මොඩල් එකක් හැදුවත්, ඔයා ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකක් කරත්, ඔයා VFX එකක් හැදුවත් now you are going to tell a story. ඒකට ආර කිව්වා වගේ මොන ටූල් එකද පාවිච්චි කරන්නේ that's not the thing. මම Unreal Engine එක දන්නවා so what? Right. ඔයාගේ තියෙන්න ඕනේ මොකක් හරි desire එක. Right. I have to deliver something. මට මේක මේ විදියට deliver කරන්න ඕනේ. මට මේකට කතාවක් කියන්න පුළුවන් වෙනවා. මට මේකට මොකක් හරි මේක පටන් ගන්න වෙලේ ඉඳලා මම මේකට කතාවක් build up කරගන්න කියන කතාව තියෙන්න ඕනේ. එතකොට අපි මුලින්ම කට්ටියව ගන්නකොට ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අහන්නේ. එතකොට ඇත්තටම ගේම්ස් ගෙනවත්වත් මොනවා ගෙනවත් එහෙම memorable moment එකක් නැත්නම් ඔයා story teller කෙනෙක් වෙන්න කැමති නැත්තම් ගොඩක් වෙලාවට it's hard to be a game developer. That's the hard truth. Right? මොකද there are some other games that don't require that talent or quality but still මේක හරි අමාරුයි කියන්නේ දැන් මොකද ඒ කියන්නේ මම දැන් කතා කරනකොට ඒක total game industry එකටම match වෙන්නේ නැහැ. Right? That's a kind of a preference of our own. එතකොට ඒක නිසා අර මේක full game industry එකට මේ අපි යන path එක දිගේ යනකොට ඒක පොඩ්ඩක් අවුලක් තියෙනවා. Right? එතකොට අර ඒ විදිහට ගත්තොත් එහෙම අපි ඊට පස්සේ දැන් අපේ courses වලත් අපි try කරන දෙයක් තමයි ඕගොල්ලෝගේ game එකක් හදන්න try කරන්න tool එක පා ඉගෙන ගන්න නෙමෙයි එන්නේ. අපි කරන්නේ Unreal Engine එකේ Blender එකේ classes නෙමෙයි. මම සමහරට courses වලට දැන් අහන එකක් තමයි එනකොට මොකක්ද ඔයාලට හදන්න ඕනේ. ඔයා course එකට ඇවිල්ලා මොකක්ද අන්තිමේදී හදන්නේ? සමහර කට්ටියට no idea. ඉතින් ඇවිල්ලා වැඩක් නැහැ. මොකටද දෙන්නේ? මොකද tool එක ඉගෙන ගත්තයි කියලා ඔයාලට job එකක් හම්බුණා කියලා ඔයාලට perform කරන්නත් බෑ ඒ කියන්නේ. එහෙම tool එක විතරක් දන්න කට්ටියව ගන්න එකත් මට හිතෙන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. I think that's why AAA game companies are now failing down because that are too much corporate and stuff වෙන තමයි බලන්නේ ඇතුළට ගන්නකොට vacancy බය කරනවා. එතකොට දැන් ගොඩක් වෙලාවට ඔන්න ඔය කියන ප්‍රශ්න තියෙනවා. I think ඒක නිසා මම හිතන්නේ මුලින්ම you have to be a storyteller and you have something to tell about it. කියන ඔයාට මොන හරි වාගේ කතාවක් කියන්න ඕනේ නැත්නම් ඔයාට මොකක් හරි share කරගන්න ඕනේ. ඔයා play කරපු එකක් වගේ experience එකක් තව කෙනෙකුට හදන්න ඕනේ. That's what a game developer is. Right? එතකොට ඔය කියන පාර්ට්ස් ටිකත් එක්ක අපි බලනවා පුළුවන් තරම් මේ පැත්තෙන් උගන්න. එතකොට මේ පැත්තෙන් perform කරනවා නම් that's a good talent. Right? එතකොට ඒකෙදි අපි education එකේදී අපි බලන්නේ අපි දන්න දේ කියලා දෙන්න නෙමෙයි.
අපි බලන්නේ අර ඉන්න එක්කනාගේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා ගන්න. ඔයා එන්නේ මොකටද? ඔයා කියන්නේ ඔයා මොනවද කරන්නේ? ඔයාට මොනවද කරන්න ඕනේ? අපි බලන්නේ ඔයාගේ ඩ්‍රීම් එකට යන්න we will help. We will help you. අර ඔයාගේ ඇතුලේ තියෙන එක ගන්න එළියට දෙන්න. මොකද මට වුණත් මගෙන් කවුරුත් ඇහුවේ නැහැ කවදාකවත් ඔයාට මොකද්ද මේව හදන්න ඕනේ මොකද්ද ඔයාට හදන්න කැමති ඒව කවුරුත් ඇහුවේ නැහැ. But at a point අර කිව්වගේ දැන් අපිට ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් එකක් හම්බ වෙනකොට what Codegen CEO said අපි ගේම් ගැන දන්නේ නැහැ. උඹ ඕන මගුලක් කරගනින් උඹට ආස හදන්න කැමති එකක් හදාගනින් අපි ඒක දන්නේ නැහැ. හැබැයි මට මොකක් කරේ හොඳ ගේම් කම්පැනි එකක් කොහොම හදලා පෙන්නන්න. I took the chance. Right? ඒ ෆ්‍රීඩම් එකම මට ඇති මොකද he believed. Right? මේක මොන හරි එකක් කරගනි. අපි try එකක් දෙමු කියලා දුන්නා. Right? එතකොට ටැලන්ට් එක කියන එක නා බලන්දි පුළුවන් තරම් අපි කරන්නේ chances දෙනවා. මෙයා කොහොමද මේක ගන්න? මෙයා මේක අරගෙන මොනවද කරන්නේ? අපි උගන්නනකොට මෙයා එකෙන් මොනවද කරන්නේ? එතනදී ඒගොල්ලෝගේ behavior එක බලලා තමයි අපි ටැලන්ට් එක ගොඩක් වෙලාවට සිලෙක්ට් කරන්නේ. right? එතකොට මම හිතන්නේ ඉස්කෝලවල දැන් තියෙන්නේ අර අච්චු පොත තියෙනවා මේක තියෙනවා අරක තියෙනවා ඕක ගිහිල්ලා ඕක ඉතින් අපි අහගෙන එනවා. ඒක දන්නෙත් නෑ මූට වැද්දක ඕනේද මේ අහගෙන ඉන්නවද? එතකොට මගේ පර්ස්පෙක්ටිව් හැටියට මම කියන්නේ ටීචර් කෙනෙක් කියලා කියන්නේ පොඩි ක්ලාස් එකක ඉන්න පොඩි ඒ ළමයි ටික අරගෙන ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන මොනවද කියලා එළියට ගන්න පුළුවන් කට්ටිය. Those are the teachers. ඒක එළියට අරගෙන ඒක එයාලට හදලා දෙන්න පුළුවන් නම් right ඔයාලට මේක කරන්න පුළුවන්. You have to try it now කියලා එයාව පොඩ්ඩක් තල්ලුවක් දෙන්න පුළුවන්. If you can believe in අපි හැමෝටම human mind එක කියන්නේ මං හිතන්නේ මාරම කියන්නේ. හරි අමුතුයි. right? ඒක අවුල් වුණොත් අවුල් හොඳ වුණොත් සෑහෙන හොඳයි. එතකොට අවුල් වෙන්න නොදී අර හොඳ පැත්තකට ඒ හැමෝටම තමන්ගේ දේ ඩිලිවර් කරන්නේ නැතුව ඒගොල්ලොන්ගේ ඇතුලේ තියෙන දේ අරගෙන ඒගොල්ලන්ට පුෂ් කරලා බිලීව් කරලා ඒගොල්ලන්ට ඉස්සරහට යන්න දෙන්න පුළුවන් නම් I think that's the real education. right? එතකොට ඔයාලා වුණත් හිතලා බලන්න ඕගොල්ලන්ගේ මොකද්ද ඩ්‍රීම් ගේම් එක ඕගොල්ලන්ට මොනවද කරන්න ඕනේ. එතකොට ඒ ඩ්‍රීම් එක පස්සෙන් යන්නේ. ඊට පස්සේ ඒකට මම වුණත් එහෙම ලොකුවට දන්නේ නැහැ දේවල්. ඒ කියන්නේ මම වුණත් එහෙම ලොකුවට දන්න කෙනෙක් නෙමෙයි. I don't know. ඒ කියන්නේ එහෙම අර කියන්නේ අපි දැන් කම්පැනි එකක් කරගෙන යනවා කියලා එහෙම මම කම්පැනි හදන්න දන්නේ කෙනෙක්. මම ඉන්වෙස්ට්මන්ට් ගැන දන්නවා, අරක දන්නවා, මේව ගැන දන්නවා, ෆයිනෑන්ස් ගැන දන්නවා. I know I am just a dreamer. right? අපිට විෂන් එකක් තියෙනවා. මට මෙතනට යන්න ඕනේ. එතනට යනකම් මොන හරි කරගෙන යනවා. එතනට යනකම් බැලන්ස් කරගන්නවා, ප්‍රොජෙක්ට් කරනවා, අරක කරනවා, මේක කරනවා, රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරනවා. අපිට අවුල් වෙනවා එහෙම යනවා. then මේ විෂන් එක ඊට පස්සේ අර කිව්වා වගේ ඔයාලට ෆලෝ කරන්න හොඳ සෙට් එකකුත් හම්බෙන්න ඕන. ස්පෙෂලි ගත්තොත් එහෙම ඕගොල්ලෝ බලන්න Amazon game එකකින් Amazon ලගෙන් Amazon Game Studio කියලා AGS කියලා ස්ටුඩියෝ එකක් හදලා they have failed. එතකොට ඒගොල්ලන්ගේ ස්ටුඩියෝ එක shut down කරා. එතකොට ඒකෙදි ඒගොල්ලන්ගේ veterans ලා හිටියා. right? They had veterans, all paid and stuff. But the thing is they didn't have the studio culture. ඒගොල්ලන්ට culture එකක් තිබ්බේ නැහැ. ඒගොල්ලන්ට හරියම අනිත් කට්ටියට රෙස්පෙක්ට් කරලා මොකද ඔය এডুকেෂන් එකේ තියෙන අර කෑල්ලම ඊට පස්සේ ටීම් එකක් ඇතුලේ වැඩ කරද්දිත් එනවා. ටීම් එකක් ඇතුලේ වැඩ කරද්දී තමන්ගේ කතාව කියන එක හරි. We should also respect others as well. ටීම් එකේ හැමෝටම රෙස්පෙක්ට් කරලා right ඔයාගේ අයිඩියා එක කියන්නේ හරි මගේ අයිඩියා එක දාපන්. ඊට පස්සේ තියෙන සිටුේෂන් එක බලලා අපි එක තැනකට එන්න ඕන. එතකොට අපිට ගොඩක් වෙලාවට ස්ටාර්ට්අප් එකක් වුණත් මොකක් හරි කරනකොට ලේසි. දැන් ගොඩක් වෙලාවට AAA කම්පැනිස් ඒ වගේ වැඩ කරපු කට්ටියත් එක්ක අපි කතා කරලා බලනකොට they don't have anything to tell. ඒ කියන්නේ ගියා වැඩ කරනවා. ඉතින් ටූල් එකේ මොන හරි assign කරන ටික කරනවා. That's it. but ගොඩක් අය සමහරක් කට්ටිය කැමති මේ ස්ටාර්ට්අප්ස් වල වැඩ කරන්න. මොකද වැඩ වැඩි multiple දේවල් තියෙනවා. but they have අර contribution එක සෑහෙන කරන්න ඕන. ඒ contribution එක කරන්න කැමති කට්ටිය ඉන්නවා. එතකොට there are two types but ඒ වැඩ කරන්නේ ගොඩක් වෙලාවට අර අලුතෙන් IP එකක් හදලා ඒ වගේ දේවල් ටිකක් කරලා මම හිතන්නේ river to එකෙත් අපිට කතා කරේ මේ ටික ගැන. IPs හැදෙන්න ඕනේ. there is no game industry or company value එකක් නැහැ if you don't make IPs. එතකොට ලංකාවේ game industry එක හැදෙන්න නම් you should make IPs. right? you should make your own IPs and earn money.
bring revenue. එතකොට තමයි game industry එකක් හැදෙන්නේ. Until then there is no game industry in here. We are just starting. We are just dreaming. We are just taking some steps only. එතකොට කවුද ඉස්සෙල්ලා මේක කරන්න කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. right. හැබැයි ඔක එක්කෙනෙක් හරි ඊට පස්සේ කරපු දවසට අන්න එදා ඉඳලා පටන් ගන්නවා ගේම් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ. එතකොට එතකන් we should කොහොමද කියන්නේ? අල්ලගෙන ඉන්න ඕන. සෑහෙන අමාරු. ලංකාවේ මම දැකලා තියෙනවා. ලංකාවේ ගොඩක් ගේම් කම්පැනිස් වල අපිට අර සැලරි එක නෑ මේක නෑ අපිට මේක ඕනේ ඒක නැත්තම් මේවල වැඩක් නෑ ලංකාවේ ගේම් කම්පැනිස් වැඩක් නෑ ඔහොම තමයි කතා කරන්නේ ඒකට ගියාට පස්සේ ඒගොල්ලන්ට හරි ප්ලෑන් එකක් නෑ ඉතින් එහෙම තමයි ඉතින් හැමෝම ස්ටාර්ට්අප්ස් ක්ලයන්ට් වර්ක් කරනවා නම් එහෙම මොන හරි කරනවා නම් ඉතින් එතකොට I think proceed මොකක් කරේ එකක් තියෙනවා that's fine but if they are trying to make their own IP ඒකට අර හරි මෙතඩ් එකක් නෑ ඒගොල්ලෝ තාම try කරනවා වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ බජට්ස් ලෝ වෙන්න පුළුවන් මොකද එහෙම තැනකට ලංකාවේ වුණත් එහෙම ඉන්වෙස්ට් කරන්නේ ගොඩක් අඩුයි ඉන්වෙස්ට්මන්ට්ස් තියෙන එක්ක සර්වයිව් වෙන්න ගොඩක් අය අඩුයි right there are many game studios that are closed right එතකොට ඒක නිසා අන්න ඔය කියන පාර්ට් එකත් එකතු වෙන්න ඕනේ. එතකොට දැන් අපි අර විදිහට ටැලන්ට් එක ගන්නකොට ඒගොල්ලෝ ස්ටෝරි ටෙලිං කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ස්ටුඩියෝ එකේ විෂන් එක අපි මේ මුල ඉන්නේ අපි තාම ටේකින් බේබි ස්ටෙප්ස්. අපි එතකොට ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන ඒ ඉන්න ස්ටුඩියෝ එකට ඉන්න අනිත් කට්ටියට සපෝට් කරගෙන ඒ විෂන් එකට සපෝට් කරගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒකට සෑහෙන කාලයක් යනවා. usually කියන්නේ ස්ටැට්ස් වල හැටියට සාමාන්‍යයෙන් වීඩියෝ ගේම් කම්පැනි එකක් හදන්න සාමාන්‍යයෙන් මිනිමම් 10 years වත් යනවා. right එතකොට Angry Birds එහෙම හදපු එක්කනාගේ මම හිතන්නේ 50th game or something. ඊට කලින් 40 ගාණක් ෆේල් වෙලා තියෙනවා. එතකොට අපි අල්ලගෙන එහෙම යන්න ඕනේ. හැබැයි එකයි හරියන්නත් ඕන. that's the thing. එක ගේම් එකක් හදලා හරි ගියොත් ඊට පස්සේ ගොඩක් ලේසි වෙනවා. හැබැයි සමහර වෙලාවට ඒක too much ලේසියට අරගෙන දැන් අපි ගොඩ කියලා හිතුවොත් ආයෙත් ඊට පස්සේ ඩවුන් යන්නත් ලේසි වෙන්න පුළුවන්. but success වෙන්න නම් ඔයාලට එකයි ඕනේ. right ඉතින් that's the thing. ඉතින් ඒ ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් that's a simple thing. that's what education that works for me and that's how ඒ කියන්නේ කවුරු ඉස්සරහට එන්න ඉන්නවා නම් අලුතෙන් එන්න ඉන්නවා නම් ඕගොල්ලෝ ඉස්සරහට ගේම්ස් හදන්න ඕනකම තියෙනවා නම් ලංකාවේ ඉන්න ඕනකම තියෙනවා නම් ලංකාවේ ස්ටුඩියෝ එකකට යනවා නම් ඒක ඇත්තටම අර උණට තමයි යන්න ඕන. if you are willing to get an salary and that's not the thing. salary එක හම්බෙයි ඕගොල්ලෝ success වෙයි ඕගොල්ලන්ට ඉස්සරහ හොඳ තැනකට යන්න පුළුවන් වෙයි. ඒ ස්ටුඩියෝ එකත් එක්කම ඕගොල්ලෝ ගොඩ දාගත්තොත් first product එක. right that's the thing. ඉතින් එහෙම නැත්නම් ඇත්තටම හොඳයි පිටරට කොහේ හරි කම්පැනි එකකට දාලා යන එක that's easy. right එතකොට ඒ යන්නත් ලේසි නෑ. ඒකයි තියෙන වැඩේ. ඊට අමතරව we have started something recently that is called as that's a simple website called Ram Studios Vault. අපි website එකක් හැදුවා. So I watch Netflix a lot. So I wanted to make a website that resembles Netflix but for education. For Sri Lankan animation, VFX games, if you are willing to learn, if you want to learn, now you have a website. අපි තාම චුට්ටක් දාගෙන යන්නේ අපි මේක සිංහලෙන් තමයි කරන්නේ. අපි අනිත් එක ගොඩක් වෙලාවට there are plenty of English tutorials. අපිටත් ඕනේ දැන් ගොඩක් Chinese කට්ටිය ගත්තොත් එහෙම they have huge libraries of knowledge for game development. right ඒවල සමහර YouTube තියා Udemy තියා මොකකවත් නැති ඒවා තියෙනවා ඒගොල්ලන්ගේ රටේ කට්ටියට ඇක්සස් කරන්න දේවල් ටික තියෙනවා. එතකොට මට හිතෙන්නේ අපි ඉස්සරහා ජෙනරේෂන් එක දැන් අනිත් එක මට හිතෙන්නේ කොහොමද දැන් අපි මේක පටන් ගත්තා. තව ජෙනරේෂන් දෙක තුනක් යද්දි තමයි අපි සක්සස් වෙන තැනක් එන්නේ. එතකොට අපි මේ වෙලාවේදී රයිට් අපි පටන් ගත්තා අපි ඉගෙන ගත්ත දේ ඕගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ. ඕගොල්ලෝ ආයෙත් පටන් ගන්න කියලා ගියොත් මට ඒ කතාවම කියලා තිනවා
සීනියර් කෙනෙක් ඒ කාලෙදී රයිට් අපි මේක පටන් ගත්ත දැන් ඕගොල්ලෝ තනියෙන් ඉගෙන ගන්න ඕනේ අපි මේ කියලා දෙන්න බෑ එහෙම කට්ටියත් ඉන්නවා බට් අපිට ඕනේ අපි මොන හරි දෙයක් කරන්න try කරනවා ඒකෙන් අපි fail වෙනවා ඉගෙන ගන්නවා අලුතෙන් මොන හරි තියෙනවා we are sharing that for yourself ඊට පස්සේ ඕගොල්ලෝ ඒක කරන්න එතකොට අපි 5 years කලින් කරපු එක ඕගොල්ලොන්ට පුළුවන් 1 year වලින් ඉගෙන ගන්න right එහෙම තමයි පිටරට ගේම් ඉන්ඩස්ට්‍රි ඔය ඕන ඉන්ඩස්ට්‍රි එකක් ඇදිලා තියෙන්නේ ඒගොල්ලෝ එන්නේ මොබයිල් ෆෝන් එක පොඩි කරන්නේ එන්නේ කම්පියුටර්ස් පොඩි කරන්නේ හැමදේම ටෙක්නොලොජිකල් ඩෙවලොප් වෙන්නේ because they are sharing their knowledge නැත්තම් කොහොමද අනිත් එකත් ඊට පස්සේ ඇවිල්ලා හදන්නේ අර මුලින්ම හදපු කම්පියුටර් එක වගේ අර කාමර සයිස් කාමර එසෑහෙන බිල්ඩින් එකක් විතර සයිස් ලොකු කම්පියුටර් එකක් හැම අවුරුද්දෙම හදන්නේ කලින් හදපු එක කිව්වේ නැත්තම් that's why patent system works patent කියන්නේ ඒක patent එක වා ගන්නවා ඒක 10 years වලට වගේ valid වෙනවා ඊට පස්සේ අලුතෙන් create මොකක් කර දෙයක් කරාට පස්සේ then it go publicly ඒක knowledge එක public වෙනවා ඔයා මොකක් කර එකක් ක්‍රියේට් කරොත් ඔයාට 10 years යනකම් ඒකේ ඔයාට මොන හරි දෙයක් කරගන්න පුළුවන්. එතනින් එහාට කම්පිටිටර්ස්ලා එන්න පුළුවන්. බට් ඒක ඔයා මරුණත් මොනවා වුණත් අන්තිමේදී ඒක ඊළඟ ජෙනරේෂන්ස් වලට ගිහිල්ලා තියෙනවා. මිනිස්සු උඩට යනවා එහෙම. right? එතකොට we should leave a trail behind. ඒක පස්සෙන් අනික් කට්ටියට එන්න පොඩි පාත් එකක් හදාගෙන යන්න ඕනේ. එතකොට ඒ පාර කපාගෙන යන්න පොඩ්ඩක් අමාරුයි. පිටිපස්සෙන් එන කට්ටියට තියෙනවා ඒකේ ලේසිය පොඩ්ඩක් ලේසි වුණා කලින්ට වඩා හැබැයි ඊට වඩා මාන්සෙලා වැඩ කරලා හොඳ දෙයක් කරන්න. right that's the thing. ඉතින් yeah that's the website that we have created so you can check it is live www.ramstudiosworld.com that's all I have that's all I have to talk about yeah any questions මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට අහන්න දේවල් මම අද මෙහි ඉන්නවා පොඩ්ඩක් හවස් වෙනකන් ඉන්නවා ඕගොල්ලන්ට මොන හරි එහෙම කතා කරන්නත් පුළුවන් but you can ask anything that you have තියෙනවද මොන හරි අහන්න මොන හරි වැඩක් වුණාද කියපු දේවල් anything ඒ කිව්වට කියන දේ අහන්න දෙයක්වත් නැහැ ඉතින් නේ කොහොමද තේරෙද නේ okay then thank you very much be dreamer yeah මේක මතක තියාගන්න every step shapes the journey of the possibility හැමදාම එක එක step එක ගන්න ඉස්සරහට යන්න ඕගොල්ලන්ගේ විෂන් එකක් තියෙයි ඒකට කට්ටිය අවුල් කියයි ඒක කරගන්න බෑ කියයි but if you trust yourself if you do good ඒ කියන්නේ මම නිකන් මේ කියන දේ right එකක් තමයි ඒ කියන්නේ ඔයා පුළුවන් තරම් do everything good right ඒ කියන්නේ හොඳ දේවල් කරන්න අනිත් හැමෝටම හොඳට ඉන්න මොකද අපිත් මේ nature එකේ part එක. ඔයා nature එකට කරන දේවල් coming back to you. right. ඒක කොහොම scientifically ඒක prove කරත් නැතත් ඒක අර කියනවනේ එක තියෙනවනේ ආගම් වලත් ඔක කියනවා එහෙම කියනවා but ගොඩක් වෙලාවට ඒක කියා වෙන්නේ නැහැනේ ලොකු දෙයක් විදියට. but that works. right. ඒ කියන්නේ ඔයාලා හොඳ දේවල් කරලා එහෙම කරොත් මොකද මට හිතෙනවා මම මොකද YouTube channel එකක් කර මම කියවනේ මම කලින් කරා කැරෑම් එකේ. එහෙම කරලා I think now 200,000 වලට වෙනකන් තියෙනවා subscribers ලා මං හිතුවේ නෑ කවදාකවත් එහෙම channel එකක් හැදෙයි කියලා 1k ඒ කියන්නේ 100,000 පැන්න කියන එකත් මට සෑහෙන ලොකු මේකක් වුණා ඒ කියන්නේ කොහොමද එහෙම එකක් වුණේ කියලා මොකද දැන් ඇත්තම කිය social media වල ඒව නෙමෙයි trending යන්නේ එතකොට ඒ වගේ දෙයක් ඒක නිසා ඒ වගේ වෙලාවට ගොඩක් එහෙම මං හිතනවා ඒකේ blessing එකක් තියෙනවා කියලා ගොඩක් වෙලාවට කට්ටිය කතා කරලා කියනවා රයිට් ඔයා හොඳට දේවල් කරලා තියෙනවා ආගේ උගෙන ගත්ත එක නිසා අපි ඉන්ටර්විව් පාස් වෙලා තියෙනවා අරක නිසා තමයි මම පටන් ගෙන තියෙන්නේ මේ ළඟදී හම්බුණා ඒ එක එක තැන්වල ගියපුවාම ඒ කට්ටිය කතා කරලා කියනවා I think that's a blessing I think ඉතින් ඒක නිසා ඕගොල්ලොත් ස්ටුඩියෝස් තියෙන කට්ටිය ඕගොල්ලෝ ඉගෙන ගන්න කට්ටිය හැම වෙලාවෙම ඒක කොහේ හරි කාට හරි දෙන්න බලන්න මොකද ඒක ඉස්සරහට වැදගත් වෙනවා ඒක ඕගොල්ලන්ට උනත් සමහර වෙලාවට ටැලන්ට් ඇක්වයර් කරද්දී ඕගොල්ලෝගේ කම්පැනිස් වල උන සෑහෙන මං හිතන්නේ යූස්ෆුල් වෙනවා yeah that's it thank you